අපි ඉන්න සඳුරු තලයෙන් දැන් පහළට බහින්න. අපි ලංකාවේ මේ සම්බන්ධයෙන් පිළිගන්න වෛද්‍ය සංවිධාන තමන්ගේ ඒ ඉන්නේ ආස්ථානවල ඉඳලා මහා සංවාදයක් ඊයේ අතරේ ඇති. දැන් ඒක නෙමෙයි කරන්නේ මම කරුණු කීපයක් කියන මම ආදරේ ඉල්ලා සිටිනවා අවධානය යොමු කරන්න. අද තියෙන අභියෝගය ලියාපදිංචිය අත්හිත වී තිබෙනවා ප්‍රධානම අභියෝගය. අයදුම් කරපු පාරම්පරික වෛද්‍යවරු ඉන්නවා 750,000ක් අතර ප්‍රමාණයක්. බාරකට ප්‍රශ්න. දැන් මොනවද අපිට තියෙන බාධා? එක බාධාවක් තමයි වෛද්‍ය සභාව කියන රාජ්‍ය සේවයේ ඉඳලා ආවනම් විශ්‍රාම ගත්තොත් අවුරුදු 10ක් ඉඳලා වුණ ඔබ ව්‍යාපදිංචි ඉල්ලුම් කරනවා. අවුරුදු 70. මේ ආත්මේ වෛද්‍යවරයෙක් වෙන්න හම්බ වෙන්නේ නැහැ. මේ ආත්මය ඇති කරගන්න ඕන ලබනවා. දැන් මගේ ගෙදර අම්මා තාත්තා දෙන්නම වෛද්‍යවරු. මම සියලුම දේවල් මේ ශාස්ත්‍රයේ තියෙන අධ්‍යයන වැඩිම මම විදුහල්පතිවරයෙක් වෙලා ඉඳලා මම මේ වෛද්‍ය ශාස්ත්‍රයේ විශ්‍රාම ගියා. අවුරුදු 10ක්. ඊළඟට වෙනත් රැකියාවක් කරනවා නම් පරතරයට දැනගත්තත් මේ ශාස්ත්‍රයේ ඔබට ආයුර්වේද පාරම්පරික වෛද්‍ය ගුරුවරයාට දරුවෙක් නැතිනම් වෙන ගුරුකුල ක්‍රමයකට ඒවත් වෙන කෙනෙකුට ඊළඟට කියනවා විශේෂ සංස්කෘතික ලියාපදිංචි නම් වෙනත් දෙයක ආයි ලියාපදිංචි සත්‍යනේ සමහර විට සමහරට දන්නේ නැහැ මම තව ටිකක් කියන්නම් සමහර පරම්පරාවල වෛද්‍ය පොකුණු දැනුමක් මම ඉතිහාස අධ්‍යයනයේ පරීක්ෂණය කරන කෙනෙක් හැටියට එවැනි අය හම්බුනේ රයිගමදී ඈත පිට හිටිය අර අපේ දුටුගැන් රජතුමා කියලා ඇඟිල්ලේ ඒ ප්‍රදේශයේදී මෙවැනි අය හම්බුනේ ඒගොල්ලෝ වෘත්තික. දැන් මොකක්ද වෙලා තියෙන්නේ වර්තමානයේ? ප්‍රශ්නිත විසඳුමක් කියලා නීතිපතිතුමා ළඟට දාලා තියෙනවා. සාමාන්‍ය කොහොමද නීතිපතිතුමා ළඟට දැම්මා? අවුරුදු 5කටවත් විසඳුමක් එන්නේ නැහැ. දැන් ස්වභාවික මරණයක් ලබා දෙමින් තියෙනවා. පාරම්පරික සුදුසුකම් ලත් වෛද්‍යවරු ඉන්නේ නැහැ. හැබැයි අනිත් ශාස්ත්‍රයේ ආයුර්වේදයේ වෛද්‍යවරු. කිසිම තරහක් නෑ අපි මේ අවබෝධ කරගන්න ඕන දේ. අධ්‍යාපනයේ වෛද්‍ය අධ්‍යාපන ශාස්ත්‍රීය පාඨමාලාව ආරම්භ කරේ කාට? ආරම්භ කළේ පාරම්පරික වෛද්‍යවරුන්ගේ ධර්ම. එය අවසන්. හොඳට බලමින් කොළුවේ තියා ගන්නකො. මේ ලොකු කතාවක් කරන්න බැරි හින්දා මම මේ කියලා මේ යන්න හදන්නේ යම් මතකයක්. ගැටලුවේ ආරම්භය ආවි කොහේ? වර්ෂේ 1908 දී ලංකාවේ ආරම්භ කරන සභාපති තමයි ඩොනල්ඩ් ඔබේසේ අදින් සුදු මහත්තුරුගේ කාලේ ලංකා ප්‍රතිසංස්කරණ සංඝ ආරම්භ. මොකටද ආරම්භ කරන්නේ? පැහැදිලිව කියනවා හෙළ වෙදකම මේ රටේ සාක්ෂාත් කර ගැනීම සඳහා.
මොකක්ද කරන්න හදන්නේ? හෙළ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරනවා. දෙට මතක තියාගන්න. හෙළ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ वर्षे 1926 දී කේ බාලසිංහ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශීය වෛද්‍ය සභාව පිහිටුවා. මේ කරන්නේ ඉංග්‍රීසියානුව. ඒකයි වැදගත්. අපි අධිරාජ්‍ය විරෝධීනි. හැබැයි මේ සුද්ධ ගියාන ඇති කරනවා හෙළ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා වෙන් කරනවා රුපියල් 75,000 මේදා මේක හිටියේ එකම හෙළ වෛද්‍යවරයා NSP සමරසිංහ වෙද මුදලිතුමා හෙළ වෛද්‍යවරයා වර්ෂයේ 1926 කෝට්ටේ පාරේ ආරම්භ කරන ස්වදේශීය වෛද්‍ය මිස්ටර් මහතුරුන්ගේ ස්වදේශීය වෛද්‍ය කවුද මේකේ පළවෙනි විදුහල්පතිවරයා? ANN පණික්කාර මහතා. ශිෂ්‍යෝ 72ක් ඇතුල් කරගන්න. හෙළවැදකම. මොකක්ද දුන්න සාතිකය උගන්වන? විද්‍යා චක්‍රවර්ති පණ්ඩිත උපාධියක් නෙමෙයි. මේක ඉංග්‍රීසියෙන් කිව්වම තේරෙන්නේ. ප්‍රොෆෙෂනල් කිව්වම සාධක වෘත්තීය සාධක. සුදු ජාතිකින්දී හෙළ වෛද්‍ය විද්‍යාවේ ආරම්භ කළා සාධකයේ 1935 දී අංක 67 දරන දේශීය වෛද්‍ය ආඥා පනත හෙළ වෛද්‍ය ලියාපදිංචි ආරම්භ කරලා හෙළ වෛද්‍ය විද්‍යාලේ හැඩී පොඩ්ඩක් වෙනස් කරලා දැන් වෘත්තීය වෛද්‍යවරු ඇති කිරීමේ පරමාර්ථයෙන් වෘත්තීය සාධකයක් කළා විද්‍යා චක්‍රවර්ති පණ්ඩිත උපාධිය බවට ඉපදුණා. මේ එනකොට මේ අපි අමතක කරන්න එපා මම මේ කොටසේ අවසානයේ කියන්න ස්වදේශීය වෛද්‍ය සභාව ඉංග්‍රීසි ආණ්ඩුව පිළිතුරු හෙළ වැදකම රැකගන්න 1947 දී දාස් ගුප්තා ස්වදේශීය වෛද්‍ය කාරක සභාවක් පත් කරන ඔයාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය ක්‍රමයේ දියුණු කිරීම තවදුරටත් අර ස්වාමීන් වහන්සේ කියපු ටික මේ ගලාගෙන දැන් බලන්න ඒකෙන් පැන්න නිසා වෙච්ච දේ තමයි ස්වාමීන් වහන්සේ අපිට පෙන්නන්නේ. දැන් මේක කොහොමද අපි ගන්නෙ? 1950 දී නම වෙනස් වෙනවා මෙතෙක් ආපු හෙළ වෙදකම. නම් වෙනවා සිංහල වෙදකම ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යාමට කාරක සභාවක් පටන් ගන්නවා. 1957 දී වෙදකම රැක ගැනීමට ගුණරත්න කාරක සභාව පත් කරනවා. මේ දීර්ඝ කතාවකට යන්නේ නැතුව කරුණු වශයෙන් කියන්නේ. පළමු වරට දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව පිළිතුරු. එහෙම තමයි සුදු මහත්තුරු ආණ්ඩු කාලේ ආවේ. පොඩි ප්‍රශ්නයක් වෙනවා. අපි තේරුම් ගන්න ඕන 56 ලංකාවේ දේශපාලන ක්‍රමයක් ආරම්භ. 56 බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ ඒ දේශපාලන ඉස්සරහට ඉන්නේ සංඝ ස්වාමීන් වහන්සේ ප්‍රදානයි වෙද ගොවි කම්පා ගම් දේශීය වෛද්‍යරු විශාල වශයෙන් මේ පරිවර්තනයට උරදීලා ඉස්සරහට යන අමතක කරන්න අදට මම හිතන්නේ සංජීව ඉදිරිමාන මහත්මයාට භාරයි ලෝක දේශපාලන සිටියනේ දකුණු ආසියාවේ බොහෝ දේශපාලනය ඈදී තිබෙනවා.
ඒ තනි රටක් හැටියට අපිට බෑ. 56 අර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීම නිසා 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ පුදුම අසරණ භාවයකට දේශීය පාරම්පරික වෛද්‍යවරු පත් වෙනවා. අවාසනාවක් වගේ අපි ඉපදිලා නැති හින්දා මේ වගේ රැස්වීමක්වත් තිබුණද මන්දා මෙන්න වෙන වැඩේ ඒ අංක 31 දරන 61 ආයුර්වේද පනතේ යුනානි ආයුර්වේද සිද්ධි හෝමියෝපති ස්ථාපිත වෙනවා වෛද්‍ය ශාස්ත්‍රයේ ලියාපදිංචි සඳහා. එතන කවර ලේඛනයකවත් පාරම්පරික වෙදකම පිළිබඳ සඳහනක් බලන්න අපිට වෙච්ච වැඩේ සුද්ධා සැලකිය යුතු ප්‍රමාණයකින් අත්සන්ක ආරක්ෂා කරා ස්වදේශී ආණ්ඩුවක් මගින් බරපතල කේදවාචකයට අපිට මුහුණ දෙන්න අවශ්‍යයි. මෙතනදි මතක තියාගන්න අවසාන එකක් ගෝලීය ආර්ථිකයේ ප්‍රතිඵලය. ඉස්සරහට ආවා හෙළවෙදකම තිබුණු තැනින් පස්සට ආවා සියලු වෛද්‍යවරු දන්නවා එතන ඉඳලා තමයි මේ ප්‍රශ්නේ ආරම්භ වුනේ. ඔය නැවතීන් සියල්ලම ආවේ මම මුලින් කියේ. 61 හොඳට මතක තියාගන්න 61 පනත එකක් ඉතුරු කරලා තියෙනවා. ගමේ වෙද මහත්තයාට දෙදකම් කරන්න පුළුවන් ලියාපදිංචියක් නැති. ඒක තිබුණා. අපේ හිතාදර අපේ බොහොම ළඟ ඇසුරු තිබුණා අපේ සිසර ජයකොඩි මැතිතුමා මේක කිව්වා. නමුත් අපි දන්නවා අවාසනාවක් වාගේ අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මම අවසානයේ පෙන්නන්න ගයි මෙහෙම වෙන්නේ. ආයුර්වේදිකෝ මේ හෙළවෙදකම කියලා කරුණාකරලා දන්නවා ලියාපදිංචිට යන මහත්තුරු අනිත් තැන්වල ලියා ගන්නාට කොහොමද සලකන්නේ කියලා. ඒ ආයුර්වේද පරීක්ෂණ මණ්ඩලය. මම මේ පරීක්ෂණ මණ්ඩලවල වෛද්‍යවරු ලියාපදිංචි කර ගැනීමේ පරීක්ෂණ මණ්ඩල වලට සහභාගී වෙලා තියෙනවා. අවස්ථා කීපයක්. මෙතනදී කියන ලොකුම දේ තමයි අහනවා කොහෙද ඔයගොල්ලන්ට මේ හෙළවෙදකමට ශාස්ත්‍රීය න්‍යායික පදනමක් තියෙන්නේ. මම ගෞරවයෙන් මෙතන ඉන්න වෛද්‍ය බවුන්ට ආරාධනා කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානය විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳව ඉදිරිපත් කළ තියෙන කොටස් කියවන්න. ඒක තියෙනවා න්‍යායික පදනමක් ශාස්ත්‍රීය වශයෙන් රසායනික ධාරණයක ඔප්පු කරලා පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අද්දුටු ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරව සාර්ථකව කරනවා මේ වෛද්‍ය ක්‍රම. මම කියන්නේ පොඩ්ඩක් අපි මතක් වෙන්නත් ආදරණීය වෛද්‍ය බවුතුනේ වෙනදාන. පැරණි අපි කොහොමද මම ජග්ගෙන් තියනෝද කියලා බැලුවා. අපි පැරණිම හිල වෛද්‍යවරු ලේලිය ඇවිල්ලා කිව්වා වෛද්‍යවරු නෙවෙයි ගෙදර ගලි. අබස්වල්පයක් අරගෙන මුත්‍රා ස්වල්පයක් පසුදාට අරගෙන ඒ ප්‍රමාණයට වතුරක් අරගෙන ඒ දෙකට දානවා මේ අබ බාර. දැන් මහම ධර්මික පිළිසිඳ ගන්න අරගෙන තියෙනවා නම් ඒ දැන් බුදුරජාණන් රජතුමා ගැන කියනවා ඊළඟ පරාක්‍රම බව රජුගේ වෛද්‍යවරු කියලා කියනවා. ආදාන පිරිවෙනේ හම්බෙච්ච වෛද්‍ය උපකරණ අරගෙන තිරාදිනියට ගිහිල්ලා වර්තමාන උපකරණයි ආලාන පිරිවෙනේ උපකරණයි කියලා මහාචාර්ය අර්ජුන් අලුවිහාරී සූරි බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ එතුමා කිව්වා එදා ලංකාවේ සිදු වෙලා තියෙනවා කියලා මොලේ පිළිබඳ කරන සල්ලි කර්ම වලට ගත්ත ආවුද කියලා.
රාජ් සෝමදේවයන් පර්යේෂණ පත්‍රිකාවක අනාවරණය කරනවා. බලන්ගොඩ ඉඳලා ඈත ප්‍රදේශයේ ලෙනක හම්බුනාය පුච්චපු ඇටෝනිය. මේ තුමාමයි කියන්නේ. මේ ඇටවල තිබිච්ච බීජ අරගෙන මොනවද කියලා හොයාගන්න බීජ පරීක්ෂණ ආයතනයේ දුන්නා බැරි. පස්සේ ඒ ප්‍රදේශෙම ගිහිල්ලා පැරණි වෛද්‍යවරු කියන්නේ මෙලෝ සහතිකයක් නැහැ මගේ භාෂාවෙන් එතුමා කියනවා යනකොට කුඹුරු කොට හිටියේ මේ ඇට ටික දුන්නා. බලලා කිව්වා ඒ කීපයක් ගැන එකක් සතතු උපය. අනිත් එක මෙනේරියට වගේක් මෙහෙම ප්‍රකාශ කළා. මේ විද්වතානන් කියන එතුමාගේ පරිශ්‍රණයේ කොටස. සබරගමු සරසවියේ පරිශ්‍රණයක් කළා ඉදිරිපත් කළා කියනවා. ජනලෙදකම කියලා ඒ නිබන්ධනයේ මුද්‍රණය. මේක කියලා තියෙන්නේ මොකක්ද? සම්පූර්ණ ජනශ්‍රුතික විද්‍යාත්මකව අපිට ආවේනික වෙදකමක් ලංකාවේ තිබුණා. මේක හිතට ගන්න මම ඒ ගැන වාද කරන්න යන්නේ නැහැ. දැන් මම කියන්නන්නේ 2024 අරගෙන ආවා ජාතික දේශීය වෛද්‍ය ප්‍රතිපත්ති කියලා එකක්. මම නම් මේ දේශීය වෛද්‍ය කියන කොට ටිකක් දේශීය කැලේ ඕම් පරිස්සමින් පාවිච්චි කරනවා. ඒකට අපි දැන් අයිති නැතුවා වාගේ. අයිති නැතුවා වාගේ. මේකේ එක තැනකට කියනවා. මේකේ එක තැනකට කියනවා මගේ වෛද්‍ය බෞද්ධ. ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය අවුරුදු 3000කට පෙර තිබුණයි කියලා. තව තැනක කියනවා 30000කට පෙර තිබුණයි. මේක තියෙනවා 9 වෙනි පිටුවේ තියෙනවා මේ ව්‍යාපදින්චි නැති පරම්පරා සුරක්ෂිත කරනවා. මේ අනුව ජාතික ප්‍රතිපත්ති ආදිවාසීන් ළඟ තියෙන දේශීය ක්‍රමයක්. පරමාර්ථ පහේ එකේ කියනවා පාරම්පරික වෛද්‍යවරුන්ගේ දැනුම ආරක්ෂා කරන්න ඕන. මම මේක එකිනෙක කියන්නේ නැහැ මේ ඔක්කොම හැමුණු මේක කියනවා. මේ කියන එකක්වත් අද ප්‍රායෝගිකව නෑ. හරිම කනවා. ප්‍රායෝගිකව නෑ. මම පොඩි දෙයක් මෙතන කියනවා තරහ වෙන්න එපා කවුරුත්. සංජීව ඉදිරිමාන්න මැතිතුමාට මම කියනවා සවන් දෙන්න කියලා. මම අපි පාරම්පරික වෛද්‍යවරු ඉල්ලී කියන ආදරෙන් ආම්දුරු නතර කරපතේ ඉඳලා ආම්දුරු. නැත්නම් මට ගහන්න පුළුවන් නේ. මම කියන්නේ ආම්දුරු. ආම්දුරු කිව්වේ මේ අපි ඉන්න සත්මහල් ප්‍රාසාදයෙන් පොඩ්ඩක් පහළට වහින්න. අපි බොහොමයක් පාරම්පරික වෛද්‍යවරු හරි බයයි මේ කියපු ගමන් මේකට දේශපාලනීය අවශ්‍යයි මේක වැඩේ කරගන්න. හරි බයයි. ඒකෙන් කියන්නේ මේ සංවිධානික ඔයරි කියලා හේතු කරන්න කියලා විපක්ෂ. මේ වගේ දේශපාලන අධිකාරියෝ ඉන්න මහතුරු ගේනවා. මේ වැඩි කරගන්න වෙන්නේ ව්‍යවස්ථාදායකයන් ඇතුලේ හැමෝම. මම නම් කියන්නේ ව්‍යවස්ථාදායකයෙ නෙමෙයි ඊට පිට ඉන්න දේශපාලඥයෝ සංවිධානයක් අපි ගන්න. මම පොඩි දෙයක් කියන්න. වර්ෂ 1947 මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ලංකා සම සමාජ පක්ෂයේ සෙනෙට් එකට තෝරන පළවෙනි මන්ත්‍රීවරයා පාරම්පරික වෛද්‍යවරයෙක් WK දිනදාස. පාරම්පරික වෛද්‍යවරයෙක් 1977 දැන් බණ්ඩාරනායක රජය ගැන මම කිව්වා. එක්සත් ජාතික පක්ෂාන්ත මම ඉන්නේ කැස්බෑ ධර්මශ්‍රී නාටිකල කියන පාරම්පරික වෛද්‍යවරු පාර්ලිමේන්තුවට එවල ඒ හරහා පාරම්පරික වෛද්‍යවරුන්ගේ ආරක්ෂාවට වැඩ ගණනාවක් කරා. ඊට පස්සේ ලංකාවේ විජයමු ලොකු බණ්ඩාරය මෙතුමා එමාන්තුනේ. ඊට පස්සේ පොදු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ.
තිස්ස කරලියක්ද මෙතන. එතුම තමයි ගුරුකුල ක්‍රමයෙන් ස්ථාපිත කරන්න හැටි. එවල රජයේ වෙනස් වීම නිසා ඒක ඉතුරුනේ නැහැ. මේ හෙළ වෛද්‍ය පාරම්පරික වෛද්‍ය ස්ථාපිත කරා. පළවෙනි දේ අද අපට ඇමතිවරේ. නලින් දෙවිස් මැතිතුමා මේ බටහිර වෛද්‍ය විශේෂ එතුමා තියෙන ඔක්කොම උපදේශකවරු බටහිර උපදේශක වඩා වැඩි සැලකිල්ල තියෙන මම හිතනවා මට නම් කනගාටුයි. මම විශාල ලිපි සංඛ්‍යාවක් ලියුවා පත්‍රවල. ගොඩාක් අරගෙන ඉන්නවා. ලියපු එකක් ගෙනල්ලා තියෙනවා ඩයස් මාර්කෙට මම දෙන්නම් කරුණාකරලා හම්බ වෙන ඇයිද ෆොටෝ පොස්ට් කරලා දෙන්න. මේ අවාසනාවන්ත ඉරණමක අපි ජාතික උරුමයක් ස්වභාවික මරණයකට ඉඩ දෙනවා. පාරම්පරික වෛද්‍ය විද්‍යාව, මානව විද්‍යාව, ඉතිහාසය හා පුරා විද්‍යාව එක්ක බැඳිලා. ලෝකයේ කිසිම දෙයක් රටක පවතින්නේ නැහැ. ඒ සත්‍යතාවයක් නැත්නම් අපේ හාමුදුරුවෝ මෙතරම් වසරද. දකුණු අප්‍රිකාව තමයි වසර 42000කට පෙර ඊතලයේ හදලා තියෙන්නේ. ඒ හා සමාන රටක් අපි රටේ ඊතලියේ. ආහිංගල ලෙනේ තියෙන හැම උපකරණයක්ම වයිතන අපේ සංජීව නිර්මාණ මැතිතුමාගේ ඔක්කොම ඇට කොටන් කාපුව විතරක් නෙවෙයි ඖෂධ අමරන්න පාවිච්චි කරපු ගලුත් විතර තියෙනවා. මම හිතන්නේ මේව මදි. පළවෙනි දේ අද තියෙන අපේ දේශීය වෛද්‍ය නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරයෙක්වත් නැහැ. එතන ගැටෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමයේ අමාත්‍යංශ ලේකම්වරයා සංජීව මැතිතුමා හැම ආණ්ඩු කාලයකම වෛද්‍යවරයෙක්. බටහිර වෛද්‍ය. අධිකරණ අමාත්‍යංශ හැම කාලෙකම ලේකම්වරයා නීතිඥවරයෙක්. අපේ විතරක් දැන් ඉන්න ප්‍රධානියෝ අපේ විතරක් පහුගිය කාලෙම රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ නිලධාරී මේ විෂය දන්නේ. මම ආදරේ ඉල්ලීමක් කරනවා මේව මතක තියාගන්න. සියලු දේශපාලන පක්ෂ වලට විවෘත ආරාධනයක් කරනවා. මේකෙන් පක්ෂ දේශපාලන නෙමෙයි. ඒ පක්ෂ වලට ව්‍යවස්ථා දායකයේ ඇතුළේ මේ බලපෑම කරේ නැත්නම් අපිට මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. සුද්ධ අපිට දේශීය වෛද්‍ය විද්‍යාලය දුන්නා. සුද්ධ පිළිගත් ආයුර්වේදය ආදී ඒක දකුණු ආසියාවේ දේශපාලනික හා ව්‍යාපාරික ව්‍යාපෘතියක්. අවශ්‍ය නම් ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කරන්නත් මම සූදානම්. මිසි නුනු ගැටලුවක් වෙන්නේ දැනට අපි විශාලම අරුදයකට ඉන්නේ. මේ සංස්කෘතිය පවරන්න විදියක් නැහැ. පවරන්න විදියක් නැහැ. දැන් පොඩි විදියට අල්ලන්නේ බොරු හැටියට අල්ලන්නේ. දැන් ගමේ ඉන්න අහිංසක මිනිස්සු උනට කොත්තමල්ලි දීමු. අපේ හාමුදුරුවෝ වෛද්‍ය හොරේ අත්අඩංගුවට තාම කවුරුත් හරියට මුකුත් කළා නැහැ. පොලිසියට අත්අඩංගුවට ගන්න බෑ. ආයුර්වේද බලධාරීන් ඉන්නෝ. මේ සඳහා අපි මානව හිමිකම් යටතේ අභියෝගයට ලක් කරන්නේ. ඒක වෙලා නැහැ. මම වැඩි දුර යන්නේ. මම මෙතකින් නවතිනවා. මම කරුණා කළා කියන්නේ. මේක අධ්‍යයනය කරමි. අර ගේන බටහිර න්‍යායට බටහිර ආකල්පයන්ට උත්තර දෙන්න දේශීය වශයෙන් සූදානම්. කැලණි විශ්වවිද්‍යාලයේ තියෙන පත්‍රිකා 1200 දේශීය වෙදකම්.
සබරගමුවේ 800කට වැඩි පාරම්පරික වෙදකම් පිළිබඳ අර ඕහාරික තිස්ස රජතුමා අපේ ස්වාමීන් වහන්සේ දන්නවා සිංහල රජ කාලේ ව්‍යවහාරය කියලා ව්‍යවහාර විද්‍යාව කිව්වේ නීතිය. දැන් ඉන්නේ අපි අපේ නීතිවල නෙමෙයි පටගෙන නීතිවල. ඉදා ලංකාවේ නීති. ඕහාරික තිස්ස රජතුමා කිව්වේ නීතිය ක්‍රියාත්මක කරපු රජුරුවන්ස්. දැන් අපිට ලෑස්ති වෙන්න වෙලා එනවා මේ අධ්‍යයනය කරමින් ඉදිරියට යන්න. සමාවෙන්න මගේ කතාව ගුරුසු වැඩි වුණා නම් අභිගත වුණා නම් සමාවෙන්න. මාව මෙතනට සම්බන්ධ කරපු ඩයස් මහත්තයාට මම ස්තුතිවන්ත වෙනවා. තමුන්නාන්සලා මේ ඉදිරියට කරගෙන යන අරගලදී මම ටිකක් ඈත හිටියා. මම කොටස් කාලෙදී ඒකේ සොල්දාදුවෙක් බවට පත් වෙනවා කියලා ප්‍රතිඥා දෙන්නේ පන්නේ නෝ.